guys, ඉතින් කොහොමද ඔයාලට දිල්ෂාන් ටෙක්නික් YouTube channel එකෙන් එන තවත් අලුත් වීඩියෝයක් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එක අපි කතා කරන්නේ මොකක්ද කියලා වැඩි කතා කරමු. වීඩියෝ එකට ගේම් එක කතා කරමු. එහෙනම් ඉතින් අපි දැන් වීඩියෝ එකට යමු. මම අද කතා කරන්නේ ෆෝන් එක ස්පීඩ් කරන settings ටිකක් on කරන විදිය ගැන. මෙන්න මේ කියන settings ටික on කරන්න ඔයාලා Play Store එකකින් කිසිම app එකක් ෆෝන් එකට install කරගන්න ඕනේ නැහැ. ෆෝන් එකේ තියෙන settings app එක හරහාම පුළුවන් ඔයාලට මම මේ කියන settings ටික on කරගන්න. ඉතින් මේ settings ටික on කරගත්තාම වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ හිර වෙන ගතියක් එහෙම නැත්නම් lag ගතියක් තියෙනවා පොඩ්ඩක් ඒක අඩු කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මෙන්න මේ settings ටික on කරගෙන ඔයාගේ ෆෝන් එකේ හිර වෙන ගතිය නැත්නම් lag ගතියක් තියෙන එක පොඩ්ඩක් අඩු කරගන්න කියලා. මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ setting app එක open කරගන්න. setting app එක open කරාම චුට්ටක් යට යනකොට මෙන්න මෙතන තියෙනවා මේ විදිහට more setting කියලා. මෙන්න මේ කොට එක පාරක් ක්ලික් කරගෙන මේකට යන්න. ඊට පස්සේ මේකේ ටිකක් යට ගියාම ඔයාලට තියෙනවා මෙන්න මෙතන develop option කියලා. ඉතින් මේක Vivo ෆෝන් එක නිසා තමයි මෙතන මේ develop option කියලා පෙන්වන්නේ. ඉතින් Huawei Samsung ෆෝන් වල නම් ඔතන develop option කියලා පෙන්වන්නේ නැහැ. මේ ෆෝන් වල කරන්න තියෙන්නේ system එකට කියන system එකේ about phone එක කියලා about phone එකේ තියෙන build number එක උඩට පාරක් click කරලා එතනින් තමයි මේ develop option එක on කරගන්න තියෙන්නේ. ඉතින් මම ඒක කරන විදිහ වීඩියෝ එක අවසානට ඔයාලට දාන්නම්. හරි ඉතින් දැන් ඔයාලා මේ develop option කියන එක ඇතුළට යන්න. ඊට පස්සේ දැන් මේකේ තමයි අපි on කරගන්න ඕන settings ටික තියෙන්නේ. ඉතින් මුලින්ම ඔයාලා මෙන්න මෙතන තියෙන නිල් පාට ටික් එකක් මෙන්න මේක on කරගෙන off කරගන්න එක පාරක්. හරි ඊට පස්සේ ඔයාලට මැසේජ් එකක් එනවා මෙන්න මේ විදිහට මේක ඕකේ කරගන්න. හරි දැන් අපි බලමු මේකේ මොනවද ඔයාලා on කරගන්න ඕන settings ටික. මේන් පොඩ්ඩක් යට යන්න. එයාට යනකොට මෙන්න මෙතන තියෙනවා system auto update කියලා මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරගෙන මේක on කරගන්න. ඊට පස්සේ තව ටිකක් යට යන්න. එයාට යනකොට මෙතන තියෙනවා animation පහක් මෙන්න මේ animation තුනක් තියෙනවා. animation තුනම 5x දාගන්න ඔයාලා. හරි ඊට පස්සේ තවත් යට යන්න යටටම යටටම ගිහිල්ලා මෙතන setting හතරක් තියෙනවා මෙන්න මේ අවසාන හතර. මෙන්න මේ හතරත් on කරගන්න. ඉතින් ඔච්චරයි මේකේ settings ටිකක් on කරන්න තියෙන ඕක ටික තමයි. මේ වීඩියෝ එකේ ස්ක්‍රීන් වීඩියෝ එකට එද්දි මං ඔයාලට කිව්වා Huawei Samsung phone වල develop option එක on කරන්න තියෙන විදිය වෙනස් කියලා. ඉතින් මම මේ අරන් ගන්න තියෙන Huawei phone එකක්. ඉතින් අපි බලමු මේක කොහොමද develop option එක on කරගන්නේ කියලා. ඉතින් මේකෙත් අර විදියම තමයි setting app එකට යන්න මුලින්ම ඔයාලා setting app එකට ගිහලා ටිකක් යටනකොට මෙන්න මෙතන තියෙනවා system කියලා. මෙන්න මේ system කියන එකට යන්න. ඊළඟ system එකේ යටම තියෙනවා මෙන්න මෙතන about phone කියලා. මෙන්න මේ විදිහට about phone එක උඩ එකපාරක් ක්ලික් කරගෙන ඒකට යන්න. ඊට පස්සේ about phone එකට ගියපුවාම මෙන්න චුට්ටක් යටට ගියපුවාම යට තියෙනවා මෙන්න මෙතන build number කියලා. මෙන්න මේක උඩ ටික වෙලාවක් touch කරන්න ඔයාලා. ඊට පස්සේ මේ වගේ lock screen එක එනවා. ඒ කියන්නේ ඔයාගේ phone එකේ මුලට තියෙන pin එක හරි pattern එක හරි මෙතනට දෙන්න තියෙන්නේ. ඉතින් මගේ phone එකේ මම මෙතන දීලා තියෙන pattern එකකින්ද මම මෙතන මේ විදිහට මගේ pattern lock එක දෙනවා. හරි ඊට පස්සේ pattern lock එක unlock කරාම මේ වගේ එන්නේ. ඉතින් මෙතනින් ඔයාලා back වෙන්න. ඉතින් back වුණාම මෙන්න මෙතන develop option කියන setting එක අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි මම අර කියපු settings ටික ඔයාලට on කරගන්න තියෙන්නේ. ඔන්න ඔය විදිහට මම කියපු settings ටික නිවැරදිව ඔයාලගේ phone එකේ on කරගත්තා නම් ඔයාලගේ phone එකේ හිර වෙන ගතිය පොඩ්ඩක් අඩු වෙලා phone එකට පොඩි speed ගතියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද මම ගෙනාව වීඩියෝ එක වටිනවා නම් ඔයාලට like එකක් දාලා subscribe එකක් දාන්න ඉහළ ඉල්ලනවා. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා.